දාලා යන්න පිරිමි ඕන තරම් ඉන්නවානේ. නැත්නම් හොයාගන්න මාත් එක්ක ඉන්න පුළුවන් පිරිමි. ඔව් අද කියන්නේ එදා වගේම ලස්සන කතාවක්. අදත් පොතක් ගැන තමයි මම මේ කියන්නේ. මේ පොත තමයි අපේ ධනුෂ්ක බස්නායක ඔතෝ විසින් ලියපු සොයන් කියන පොත. මම ඒකේ පොඩි රිවිව් එකක් දෙන්න ආවේ. මම මේක කියවලා නම් ගොඩක් කල්. දැන් මාස දෙකකටත් කිට්ටුයි. ඉතින් මං අද ආවේ ඔයාලා එක්ක මේ පොත රිවිව් කරන්න. දන්නවද එහෙම කිව්වේ කවුද කියලා? ඔව් සාෂා තමයි එහෙම කිව්වේ. සාෂා කියන්නේ එහෙම. මේක අවුරුදු 22ක පොඩි ගෑනු ළමයෙක්ගේ ලස්සන කතාවක්. මට අදටත් හිතා ගන්න බෑ මේක ඇත්ත කතාවක්ද? එහෙම නැත්නම් මේක ෆැන්ටසියක්ද කියලා. මං ඒ තරමටම හිතනවා. ඒ තරම්ම ලස්සන කතාවක්. මං එදා මහිමාර ප්‍රසංගය ගැන කිව්වා වගේ මේක ගැනත් මට කියන්න තියෙන්නේ. මේ වගේ මිනිස්සු ඉන්නවද කියලා තාම හිතා ගන්න බැරුව ඉන්නේ. මං තාමත් හිතනවා මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා. ඔයාලා අරගෙනම කියවන්න. මේක නම් ගොඩක් අය කියවලා නැතුව ඇති. මේක බුක් ෆෙයා එක මේ අවුරුදු බුක් ෆෙයා එකටම තමා මුලින්ම ගියේ. මේක ඔයාලට ගන්න පුළුවන් grantha.lk එකෙන්. මේ තමා කාලයකට පස්සේ මහිමාර ප්‍රසංගය වගේම කාලයකට පස්සේ මං කියපු ලස්සනම පොත. සොයන්. ගෑණියක ඇඳි පිරිමි පින්තූරය.